ඌත් නැති වෙලා වගේ බා. මං හිතන්නේ අපිට මොකක් හරි ශාපයක්. අපිට සමාවිය අම්මා. සමාවිය. අදරම. super ay ba? Kaya ba tara ano? Maranaya. අදලා කිසි පොන්දලම යන්නේ කොත්තනේ පොට්ට යන්නේ පොට්ට. නාද සෙට් එකකින් යන්නේ ජම්මද නෑ. නැගිට යන්නේ ගඩිය ගන්න. Maranaya. මරම් අමුත්තක් දැන්න ඇයි බං අමුත්ත? ඒ මාත්‍රොත් දැන්න වා බොන්න නැද්ද උඩ එන්න බා උඩ එන්න උඩ හොඳටම ඇති අය දෙන්න බා ඌ බියර් එක විතරයි ගෙරුවේ ඔය කියන්නේ කොහොමද ඒක නේ මේ හාන්දාන් උඹලට පොඩි අමුත්තක් දෙන්න නැද්ද යා අමුත්තක් ඉස්සෙල්ලා කතා කරා මොකද්ද දෙන්නේ මඩක් නියන් අමුතු යමුවා බය ඉන්න බා බියර් ඉන්නේ බොමු අන්ති මේ ආවංගු ඊළ හල් නැහැ ගෙදර ඊළත් නැහැ. මේ ෆෝන් එක වැඩක් නැහැ බා. බය වෙන්න දෙයක් නෑ බා මේ දීක පොඩි හරි කෙල්ලෙක් කට්ටෝක් කර කර ඇති මේකයි බං කවියා. පිරින කියපු කතාව ඇත්ත මචං. කාලනයා ගොය හරි ගිහිල්ලා කෑල්ලක් පට්ටෝක් කරනවා ඇති. හැබැයි මෙහෙමයි. අපි 5-6 දෙනා එකට ඉන්නකම් මොකාටවත් බෑ පුව අපිට කරදර කරන්න. ඒ මට නම් මෙතන මොකක් හරි අමුත්තක් දැනෙනවා බං අය. මේ දුක ඇති බං යන්න අපි. නැති බං බිව්වා. යංගෝ. සුද බුද්ධිකයෝ නෑ ෆික්ස් නෑ අපිත් එක්කෙනෙකු තුෂානයක් නැති වුණා ඔහොම තමයි බා. එක එක අභිරහස් විදියට නැති වෙනවා. මට ඒක සෑහෙන ප්‍රශ්නයක් බා. මජල්ලා මම පොඩ්ඩක් වොෂ්රූම් එක පැත්තකින් එන්න. මේ ඔමිද මාත්‍ර මා නයිටරන් යමු. මේ තිලින මචං. ඒ බං අරු ගියාමයි බං තව ආවේ නෑනේ බං. බුද්ධි උඹට පිස්සුද බන් තියෙන්නේ. ඔබ දැන් ආපු වෙලේ ඉඳන් බොන්න පටන් ගත්ත වෙලේ ඉඳන් ඔබ කියවන එකම කරන්නේ බය වෙලා වගේ ඔබ කාටද බය වෙලා ඉන්නේ. ඒකනේ බා. ඉන්නවක. ඌට පිස්සු තියෙන්නේ. අනේ මේ බීපම් බුද්ධික මේක නෑ බං ගොඩ බොන්න නෙවෙයි බං. අරකා ගිහලා දැන් ගොඩක් වෙලා බං. ගිහලා පොඩ්ඩක් බලපල්ලා මටරම් බෑවම් මටරම් වැඩි වගේ බං හිටගෙන ඉන්න ඔප්පන්න නෑ වගේ බං. නෑ උන් දෙන්නකෝ කියලා නෑ. ආත්‍රමේ කොල්ලකාරක් ගන්න වෙන්නේ. ඔපිට නම් ජෝක් ගිහලා පොඩ්ඩක් බලපල්ලා ගිහලා උඹලා දෙන්න ගිහලා. බලපන් මේකක් බීලා පුළුවන් විදියට වෙන්නෝ. අදනේ නෑ ඔක ආපු වෙලේ ඉඳන් බය වෙලා ඉන්නවා. දැන් ඕකම ගෙඩියක් දෙන්න අපිට තමයි. මම දැන් කළා ගෑන්ගේ ගෑනුන්ගේ ගණුන් ගන්නත් මොකද කවියට මොකදනේ කවි මොකද නැගිටම මචං කවුරු හරි අඳුරේ කෙක් ඇවිල්ලා කවගේ බෙල්ල කල්ලා ගියා බා. මට උවල්ල ගන්න බැරි වුණා ඔය.
ඒ අයි බං මොකේසේ නෑ බං නෑ මොකද කියවා ඇයි අවුලක් නෑ බං යා ඉතින් වහලා ඉක්මනින් ගමු මම උඹලට නොකිය හිටියේ ඕක තමයි බං අපි යමු ඉක්මනින් වරෙන් යන්න මරණය හැබැයි උඹලා තාම බං අර තීක්ෂණේ ආවේ නැහනේ බං නාම මේකයි නකන් ඉන්නේ බං නාගන්න එනවා ගෝනේද ඒක තමයි බං එනවනේ දැන් එන්න ඕනේ බං ඌ එයි බං ඌ එයි අයියේ ඔමිටල් ඌ එනකන් ඉමු නැත්තම් ඌ අවුල පවුනේ තනියම ඉල්ල මොකෝ කල්පනා නෑ බං මං කල්පනා කරේ අපේ කවිය කල්ලා හිටියනම් බං අපිත් එක්ක නාන්න දෙනවනේ බං උන් දෙන්න නැති එක පාත් අවුල් බං උන් දෙන්න ගැන නම් දුකයි තමයි බං උන් දෙන්නට වෙච්ච දේ හිතා ගන්න බෑ බං තාම ඈ උඹලා ඉලිනා මේ බලහන්කෝ මේ මම උඹලට දෙයක් කියන්නම් කියලා හිටියා ඉදා මං කිව්වා නේද ඇති බොඩ මේ බිව්වා යමන් කියලා බං මතකයි ඒක කියන්නේ මම අර මේ උළුවස්ස තියෙන උළුවස්සෙන් දැක්කපම් දෙයක් මොකද්ද ඔබ දැක්කේ උඹට මතකද අපි එදා අඩිය කාපු තැන එදා බං මේ උළුවස්සේ කවුරුරි බං බැලුවා බං මං දෙපාරක් දැක්ක බං මම පට්ට බයවිල්ලා බය වුණේ බං මං ඒක තමයි දා අවුලෙන් වගේ හිටියේ ඒ අපි හිතුවේ බං බාදල්ලයක් ගන්නවා කියලා බං එතන නෑ බං කවිය නැති උනේ දෙලේ මමත් දැක්ක පොඩි සිද්ධියක් බං මං උඹලට කියන්න තු මං දුවගෙන ආව නේද ආතර කාමරේ පොඩි දෙයක් දැක්කවා උඹලා බය වෙයි කියලා තමයි මං ඒ දේ කිව්වේ නැත්තේ ඉතින් මූටත් අපි විහිළු කරානේ මේ මං ගිහලා ඌව බලලා එන්නම්කෝ අනිවා බලන්න වශින කෝටි ඇනේ මරණය ඒ බුද්ධි කිය නෑනේ බං ඒකනේ බං ඌ පරක්කුයි නේ බං දැන් දැනකද ගිහිල්ලා පොඩ්ඩක් බලමුද ගිහිල්ලා යම ඌ තනියමනේ ගියේ ඌ තනියම ගවුල් බං යමු බලන්න ඒ ඔයද යන්නේ යකෝ බය වෙලා ගියානේ කෝ යන්න කියලා බලන්නේ කොහොමද ටිකා ගියා මචං උඹලට පොඩ්ඩක් කියන්න බං බය වෙන්න බෑ මොකද්ද මචං මං ඉතින් අර පාරණි බුද්ධිකයා වැටිලා හිටියා බං ඒ යම බං යම ඒ කොහෙද යන්නේ වරෙන් ඌව බලන්න බුද්ධික ඒ බුද්ධික ඒ බුද්ධික කතා කරපන් බුද්ධික කතා කරපන් අඩෝ කතා කරපන් ඒ ඌත් නැති වෙලා වගේ බං මං හිතන්නේ අපිට මොකක් හරි ශාපයක් ඇතිල්නේ අපේ ටීම් එකේ එකා ගන්න මැරිලා වැටෙනවා බං ඔබට මොකුත් ඒක සැකයක් හිතෙන්නේ නැද්ද මමත් ඒක තමයි බං කල්පනා කරේ මට මෙහෙම දෙයක් හිතෙනවා බං මේ මැරිච්ච හැම එකම මැරිලා කියලා අපිට පණිවිඩය ගෙනාවේ තීක්ෂණ යන බං මට මොකුත් හිතෙන්නේ නැද්ද හිතුවා බං කොච්චරකද ඉඳලා කොහොමද බං අපිව සැක කරන්නේ එදා ඇක්සිඩන්ට් එකකින් පස්සේ ඌ ආපහු පණ පිටින් ආපු එක උඹට නිකන් සැකයක් හිතෙන්නේ මටත් ඒක හිතෙනවා බං ඌ මාස ගාණක් විතර නැතුවනේ හිටියේ එකපාරටම කොහොමද ආවේ එදා ඌ වෙච්ච කේස් එක දවසේ අපි ඔක්කොම ඌව දාලා ආවනේ අපි බය වෙලා උඹට හිතෙන්නේ නැද්ද බං ඌ අපෙන් පලි ගන්නවා කියලා බං මොන දේ වුණත් ඉන්න මෙතනින් පස්සේ අපි දෙන්න එකටම ඉන්න ඕන අනිවාර්යෙන් බං අනිවාර්යෙන් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා අනිවාර්යෙන් යමු මරණය ඒ මචං දීක්ෂණ ඉන්නවා අතන ඊශන යම ළඟට ගිහිල්ලා කතා කරලා මහගමු ඉස්සයි බලාගමු දීක්ෂණ මොකෝම තනියෙන් මෙතන නොකියම ආවේ ඊශන ඔබත් එක්ක පොඩ්ඩක් අපි කතා කරන්න කියලා ආවේ අපේ උන්ගේ මරණ ගැන උඹ මොකක්ද හිතන්නේ
තොපිට මේ තැන හොඳට මතක තියාගෝ. ජිලින උපුල් තොපිට මතකද මීට මාස 4කට කලින් මෙතන තොපේ ආලුවෙක් මැරෙනකන් තොපිටික මග බලන් හිටියා. අද එක පණිය මං ගන්නවා යකෝ. අපට එහෙම දෙයක් වෙයි කියලා බීචුවේ නෑ. මම තීක්ෂණය අතහැරපන්. අපිට සමාවිය අම්මා. සමාවිය. මරණය. ඒ දිනේ ඒ තීක්ෂණය වතුරට බයයිනේ. ඕක වල්ලලා දාමුද වැවට? අනාතල් එක. ඉස්සුරා උඩ